ආයිබෝවන් සුබ දවසක්. ඉතින් අද ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ මුල් පෙළේ අපරාධ කීපයක් සිදුවී ඇති බව තමයි අද අපි ඔබත් එක්ක බෙදා ගන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ කාරණා කිහිපය ගැන කතා කරනකොට පළවෙනියටම ඔබත් එක්ක බෙදා ගන්නේ අස්වැසුම මුදල් කෝටියකට වැඩි වංචාවක්. නිලධාරිනියන් දෙදෙනෙක් රිමාන්ඩ් කළා. ආර්ථික අපහසුතාව හමුවේ රජය ලබා දෙන අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ මුදල් සම්බන්ධයෙන් දැවැන්ත වංචාවක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෝවර්ඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිනියන් දෙදෙනෙකු හැටන් කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ සැබෑ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමිවිය යුතු මුදල් ඔවුන්ගේ ගිණුම් වලට බැර නොකර තමන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරමින් මෙම වංචාව සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. වයස අවුරුදු 30 සහ 33 වන මෙම සැකකාරියන් 2024 වසරේ සිට මෙම ආක්‍රමිකතාව සිදු කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. වංචා කළ මුළු මුදල රුපියල් කෝටියකට අධික බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම සිද්ධිය පිළිබඳව නෝවර්ඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති අතර තමන්ට හිමි දීමනා නොලබන බව පවසමින් ප්‍රතිලාභීන් පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත නිර්නාමික ලිපියක්ද යොමු කර තිබෙනවා. ඒ අනුව වහාම අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පරීක්ෂණවලට බාධාවක් නොවන ලෙස සැකකාර නිලධාරියන් දෙදෙනා වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර යැවීමටද පියවර ගෙන තිබුණා. ඉන් අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් සිදු කළ විගණනයේදී 2023 2024 සහ 2025 වසරවල අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් අක්‍රමික ලෙස වෙනත් බැංකු ගිණුම් වලට බැර කර ඇති බව මූලික වශයෙන් අනාවරණය වී තිබෙනවා. එම වාර්තාව පදනම් කරගෙන නෝවර්ඩ් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර අතර ඒ අනුව විමර්ශන ආරම්භ කළ හැටන් කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය සැකකාරණියන් දෙදෙනා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඔවුන් දෙදෙනා සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මේ අතර මේ මුදල් වංචාවට තවත් පුද්ගලයන් සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිනවා. ඒ වගේම තමයි මුදල් අමාත්‍යාංශයේ විසින් වසර කිහිපයක් පුරාවටම ආක්‍රමිකව කටයුත්තක් සිද්ධ වෙන බවට වාර්තාවක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි විගණන වාර්තාව තුළින් පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන් කෝටි ගණනක දඩු මුදල් ගෙවලා. විගණන වාර්තාවෙන් හෙළූ කරුණු ලෙස මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අමාත්‍යාංශයේ පැරණි සහ නව ගොඩනැගිලිවල විදුලි බිල්පත් නියමිත කාලයට ගෙවීමට කටයුතු නොකිරීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට දඩු මුදල් ගෙවීමට සිදුව ඇති බවයි. විගණන වාර්තාවට අනුව 2024 වසරේදී ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 13,47,948ක මුදලක් ගෙවා ඇති අතර 2025 වසරේදී තවත් රුපියල් 10,12,479ක දඩු මුදලක් ගෙවා තිබෙනවා. මෙලෙස විදුලි බිල්පත් නියමිත කාලයට ගෙවා නොතිබීම නිසා රුපියල් ලක්ෂ 23කට අධික මුදලක් අතිරේක වියදමක් ලෙස රජයට දරා ගැනීමට සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. මෙම ගෙවීම් හඳුනාගත් පාඩු යන ශීර්ෂය යටතේ වාර්තා කර තිබෙන බවද සඳහන් වෙනවා. ඊට අමතරව අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කාර්ය මණ්ඩලයේ තනතුරු 352ක් තිබුණද ඉන් තනතුරු 40ක්ම මේ වෙන විට පුරප්පාඩුව පවතින බව විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. එම පුරප්පාඩු අතර නිලධාරී මට්ටමේ වැදගත් තනතුරු 9ක්ද ඇතුළත් බවයි සඳහන් වෙන්නේ. මේ අතර අමාත්‍යාංශයේ සමස්ත පුනරාවර්තන වියදම් වලින් 99%කට ආසන්න ප්‍රමාණයක් එනම් රුපියල් කෝටි 23,799ක විශාල මුදලක් වැය කර ඇත්තේ අස්වැසුම සුබසාධන වැඩසටහන සඳහා මූල්‍ය ආධාර ලබා දීමට බවද විගණන වාර්තාවේ දැක්
වෙනවා. කෙසේ වෙතත් මෙතරම් විශාල රාජ්‍ය මුදලක් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වැය කළද එම වැඩසටහන හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය සැබවින්ම ඉහළ ගොස් තිබේද? ඔවුන්ගේ ආදායම් මාර්ග දියුණු වී තිබෙනවාද යන්න පිළිබඳ නිසි ඇගයීමක් සිදු කර නොමැති බවද විගණන කාර්යාලය පෙන්වා දී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය මුදල් කළමනාකරණය, විදුලි බිල්පත් ගෙවීමේ ප්‍රමාදයන්, කාර්ය මණ්ඩල පුරප්පාඩු සහ ආශ්වාසම වැඩසටහනේ සාර්ථකත්වය ඇගීම සම්බන්ධයෙන් අදාළ ආයතන වැඩි අවධානයක් යොමු කළ යුතු බව මෙම විගණන වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා. ඒ වගේම තමයි JVP විසින් කලායයි කියන කාරණාවක් පිළිබඳව සාගර කාර්යවසම්ගේ පොලිස්පති පිළිබඳ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. සාගර කාර්යවසම් මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ වත්මන් ආණ්ඩුව යටතේ හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, CD වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට විරුද්ධව අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි. එමෙන්ම වත්මන් පොලිස්පතිවරයා ආණ්ඩුවට නොව ජනතාවට සහ රජයට සේවය කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා. තවද 37 වැනි පොලිස්පතිවරයා මහපාරේදී ජනතාවගේ ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස්පතිවරයා ලෙස ඉතිහාසගත වෙනවාට තමන් අකමැති බවද සාගර කාර්යවසම් මහතා ප්‍රකාශ කළා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙවැනි තවත් උණුසුම් සහ විශ්වාසදායක පුවත් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්. වීඩියෝවට ලයික් කරන්න, ඔබේ අදහස කමෙන්ට් කරන්න සහ අලුත්ම ප්‍රවෘත්ති සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙවැනි වටිනා කියන වීඩියෝකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.